අයිබෝන් කට්ටියටම අදත් අනු එකට මේ වලට ගොඩක් වටින වීඩියෝ එකක් අරන් ආවා. දැනට මාසෙකට විතර කලින් මම දැම්මා VPN එකක් ගැන වීඩියෝ එකක්. ඒකත් හොඳට රිච් වෙලා තිබ්බා. කට්ටියකින් ගොඩක් ප්‍රයෝජනයක් ගත්තා කියලා කමෙන්ට් වලින් කියලා තිබ්බා. ඒකේ විස්තර ටිකකුත් එක්ක ඒකේ අහලා තිබ්බ ප්‍රශ්න ටිකකුත් එක්ක අලුත් VPN එකක් අරන් ආවා මම මේ වීඩියෝ එකේදී. ඒ ප්‍රශ්න වලටත් උත්තර දෙන්න. දැනුත් එක VPN එකක් වැඩ කරමින් තමයි තියෙන්නේ. ඒ VPN එකෙන් තමයි මම දැනට YouTube එකට ලොග් වෙලා ඉන්නේ. එහෙනම් මේ තියෙන්නේ මගේ account එක. අනිවාර්යෙන් මේක follow කරලා තියාගන්න. bell icon එක all දාලා තියාගන්න. මම දාන හැම වීඩියෝ එකක්ම ඔයාලා ළඟටම ගෙන්න ගන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉස්සෙල්ලම මම කතා කරනවා. මම ඉස්සෙල්ලම මේ මාසෙක කලින් දාපු වීඩියෝ එකේ කියන VPN එකේ තියෙන ප්‍රශ්න ගැන. මේක තමයි ඒ VPN එක 7net. එයාලගේ ටෙලිග්‍රෑම් එකට ජොයින් වෙනවද කියලා අහන්නේ. ඔයාලට කැමති නම් ජොයින් වෙන්න පුළුවන්. නැත්නම් ලේටර් කියන එක දෙන්න පුළුවන්. මේකේ විස්තරය තියෙන්නේ මෙහෙමයි. දැන් ගොඩක් අය අහලා තිබ්බ මගෙන් පැකේජ් එකක් නැතුව මේක පාවිච්චි කරන්න පුළුවන් කියලා. පැකේජ් එකක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මම අනුමත කරන්නේ නැහැ. ඒ කියන්නේ සාර්ථක වෙයිද නැද්ද කියලා මම කියන්න බෑ හරියට. මොකද සිග්නල් තියෙන විදිහට මේක වැඩ කරන්නේ. ඒකින්ද සාර්ථක වෙයිද නැද්ද කියලා මට හරියටම කියන්න බෑ. ඔයාගේ normal package එක පොඩි package එකක් තිබ්බනම් හොඳටම ඇති. ඒ කියන්නේ ඔයා WhatsApp Facebook package එකක් දාගත්තම අඩුවටම ගොඩක්ම තියෙන්නේ WhatsApp Facebook package දෙකනේ. ඒ package එකක් තිබ්බනම් ඔයාලට හොඳටම ඇති. දැන් මගේ දාලා තියෙන්නේ Hutch 169 package එක දාලා තියෙන්නේ. Zoom නෙවෙයි WhatsApp Facebook විතරයි තියෙන්නේ. ඒ වුණාට මම මේකෙන් ඕන තරම් ඉන්ටර්නෙට් හැම වෙබ්සයිට් එකකම use කරනවා. මේ package එක විතරයි දාලා තියෙන්නේ. මගේ data එකක් නැහැ phone එකේ. දැන්ට මාසයක් විතරයි මම මේ VPN එක use කරන්න අරගෙන එදා ඉඳන් මම data දැම්මෙත් නැහැ. මේ package එක දා ගන්නවා එදා ඉඳන් මේක on කරනවා use කරනවා කිසිම අවුලක් නැහැ. මෙතන තියෙන ඔක්කොම ෆයිල් වර්ග ටික දෙන්නන්න. මෙතනින් අපි උඩේ ඉඳන් ගමු ශ්‍රී ලංකාවේ ටික. මෙතන තියෙන dialog 01 ඒ කියන්නේ ඔයාලට dialog 01 කියන්නේ මේ 0 කියන්නේ නම් package එකක් නැතුව උනත් use කරන්න පුළුවන් මේක. හැබැයි මම මේක අනුමත කරන්නේ නැහැ. කියන්නේ මට ෂුවර් කරලා කියන්න බෑ මේක වැඩ කරයිද නැද්ද කියලා. මොකද මම එහෙම යූස් කරලා නැහැ. මේ ගොඩක් ඩයලොග් ලගේ වැඩ කරන්න පුළුවන්. මොකද ඩයලොග් ලගේ තමයි ගොඩක් කවරේජ් එකක් තියෙන්නේ ලංකාව ඇතුලේ. ඩයලොග් මොබිටෙල් කම්පැනි දෙකෙන් තමයි ලොකු කවරේජ් එකක් තියෙන්නේ ලංකාව ඇතුලේ. ගොඩක් සිම් තියෙන්නේත් ඒ දෙකේ. ඒකින්ද වැඩ කරන්න ඉඩ තියෙනවා. මේකේ ඊට පස්සේ මොබිටෙල් 0 new කියලා තියෙනවා. ඊට පස්සේ ඩයලොග් මොබයිල් 224 zoom unlimited. මෙන්න මේවට එහෙමනම් කිසිම ගේමක් නැතුව වැඩ කරනවා. අවුලක්ම නැහැ. මේ අපි දාලා තියෙන පැකේජ් එකේ නම අනුව මෙතන තියෙන ඔක්කොම විස්තරේ. Airtel තියෙනවා. Airtel bypass super. Airtel free ඒව නෑ මං හිතන්නේ මෙතන. Airtel ගොඩක් සාමාන්‍ය පාවිච්චි වෙන අඩු හින්දා free එකක් දීලා නෑ මෙතන. dialog zoom තියෙනවා. social media router වල දාන පැකේජ් වලටත් මේ තියෙනවා මෙතන. Airtel 199 පැකේජ් එකේ තියෙනවා. චූඩි පැකේජ් එකක් හොඳටම ඇති. පුළුවන් නම් මාසෙකට දාගන්න. ඔයාලට මාසයක් බය නැතුව එතකොට මේ ඇප් එක පාවිච්චි කරන්න පුළුවන් කිසිම අවුලක් නැතුව. මම දාලා තියෙන්නේ මෙන්න මේක. ශ්‍රී ලංකා Hutch Zoom 169 371 492 909. එතන ඒක තමයි මම දාගෙන තියෙන්නේ. මෙතන තව තියෙනවා Airtel social media එක තියෙනවා. Hutch 0 තියෙනවා. Hutch එකේ 0 එක තියෙනවා. මෙන්න මෙතෙන් නිකන් තමයි ඉතින් තියෙන්නේ. ශ්‍රී ලංකා SLT YouTube කියන තැනට නිකන් තමයි ලංකාවේ ෆයිල් ටික තියෙන්නේ. අපිට අපේ SIM එකට අදාළ එක තමයි දාගන්න පුළුවන්. ඔයා දැන් Hutch SIM එකක් පාවිච්චි කරනවා නම් මෙතන තියෙන Hutch ෆයිල් එකක් විතරයි ඔයාලට දාන්න පුළුවන්. ඔයා dialog SIM එකක් පාවිච්චි කරනවා නම් මෙතන තියෙන dialog ෆයිල් එකක් විතරයි දාන්න පුළුවන්. එතකොට ඔයා Airtel නම් Airtel ෆයිල් එකක් විතරයි. Mobitel නම් Mobitel ෆයිල් එකක් විතරයි. මං ගොඩක්ම කියන්නේ ඔයාගේ චූටි පැකේජ් එකක් දාලා තියාගන්න. කිසිම අවුලක් නැහැ. ඔයාලට සාමාන්‍යයෙන් රුපියල් 200කට විතර පොඩි පැකේජ් එකක් ඇක්ටිව් කරලා තියාගත්තා නම් ඔයාලට ගේමක්ම නැතුව මේක පාවිච්චි කරන්න පුළුවන්. මේ මාසය ඇතුළත කිසිම අවුලක් වෙන්නේ නැහැ. මේක පාවිච්චි කරන්න පුළුවන්. අනික මේක කනෙක්ට් වෙන්න නැතුව යනවා නම් නිකන් හරි කනෙක්ට් වෙන්න නැතුව යනවා නම් මෙන්න මෙතන තියෙන මේ 34 ක්ලික් කරාම මෙතන තියෙනවා මේ ඔන්ලයින් අප්ඩේට් කියලා. එන්න ඒක ටච් කරන්න. එතකොට ඔයාගේ ඔන්ලයින් අප්ඩේට් එකක් තියෙනවා නම් අප්ඩේට් වෙනවා. හරිද? මෙතන ඕෆ්ලයින් අප්ඩේට් එකකින් තව අප්ඩේට් වෙනවද කියලා බලා ගන්නත් පුළුවන්. හරිද? ඊට පස්සේ ඒත් කනෙක්ට් වෙන්නේ නැත්නම් කනෙක්ට් වෙන්නේ නැතුව කියන්නේ මෙන්න මේ රවුම භාගයට කරගිලා ඊට
පිටිපස්සට යනවා නම් කියන්නේ කනෙක්ට් වෙන්නේ නැතුව පිටිපස්සට යනවා නම් මට ඒක පෙන්වන්න දෙයක් නැහැ. මොකද මගේ කනෙක්ට් වෙනවා. එහෙම වෙනවා නම් අනිවාර්යෙන්ම මේ වැඩේ කරලා බලන්න. ඒක හරියයි. මට තියෙන ක්ලියර් ඩේටා කියන එක ඔක්කොම බලන්න. එතකොට ඔයාගේ තියෙන මේකේ අපි දාලා තියෙන මේ මෙන්න මෙතන තියෙන ෆයිල් එක. එතකොට අපේ මෙතන තියෙන ටයිම් එක, කියන්නේ මේක ටයිම් එක ඇඩ් බලන්න ගන්න ඕනේ. ඒ ටයිම් එක ඔක්කොම ක්ලියර් වෙනවා. ඒක පැයක් තමයි. එතකොට ආය හම්බෙන්නේ. මෙතනත් එයාලා දෙන ෆයිල් එකක් තමයි වැටෙන්නේ. මේ ෆයිල් එක ආය අපේ තිබ්බ විදිහට දාගමු. ඒ කියන්නේ තියෙන ෆයිල් අපි කලින් දාලා තිබ්බ ෆයිල් එක දාගන්න ඕනේ. එතකොට කනෙක්ට් වෙනවා අනිවාර්යයෙන්ම කිසිම අවුලක් නැතුව. ඊට පස්සේ මෙතනින් ඇඩ් බලන්න. දැන් මගේ මේකෙන් විතරයි තියෙන්නේ data. මේක විතරයි වැඩ කරන්නේ. මෙතනින් ගිහිල්ලා මට ඇඩ් එකක් බලා ගන්න කියන්නේ මාර විදිහට මේක ඉන්ටර්නෙට් එක පුළුවන්. මෙතන මේ ඇඩ් පෙන්නනවා කිසිම අවුලක් නැතුව. මම මේක මියුට් කරන්න. මේ ඇඩ් එක මියුට් කරලා දෙන්නේ. මේ කිසිම අවුලක් නැතුව ඇඩ් පෙන්නනවා. දැන් මේ ඇඩ් එක බලපුවහමත් මට තව පැය ගාණක් වැඩි වෙනවා. ඒ ඇඩ් බලලා තමයි අපි පැය ගාණ වැඩි කරගන්න ඕනේ. මේ මෙන්න මෙතන රිවර්ට් කියන එක තප්පර ගාණ කවුන්ටර් එකෙන් දෙන්නේ. සමහරක් ඒවා තප්පර 60ක් තියෙනවා, තප්පර 30ක් තියෙනවා, සමහරක් ඒවා තප්පර 6ක් 5ක් වගේ තියෙනවා තියෙනවා. අවුලක්ම නැහැ. ඉතින් මේ ඇප් එක හොඳට පාවිච්චි කරන්න පුළුවන්. මම ඊළඟට කියන VPN එකට වඩා මේක ගොඩක් හොඳයි. මම ඒකයි මේ ගැන මෙච්චර විස්තර කියන්නේ. ඊළඟට කියන VPN එකත් මම දැන් පෙන්නන්න. මේක ගොඩක් හොඳ ඇප් එකක්. ඒකින්ද මේක පාවිච්චි කරන්න බලන්න. ඒ VPN එකට වඩා මේක මං දැන් මාස එකමාරක් දෙයක් විතර පාවිච්චි කරා. කිසිම අවුලක් නැතුව මම ඔය YouTube වැඩ ඔක්කොම කරන්නේ මේකෙන්. දැන් මෙන්න මෙතන පැය දෙකක් වැඩි වුණා. ඉස්සෙල්ලා පැය 3යි තිබ්බේ. ඔයාලා දකින්න ඇති. දැන් පැය 5ක් තියෙනවා. අපිට තව තප්පර 25කින් ආය ඇඩ් එකක් බලන්න පුළුවන්. මේ ක්ලික් කරා නම් තප්පර 25ක් ඉන්න ඕනේ. කිසිම අවුලක් නැතුව මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙන් මේ ඇප් එක යූස් කරනවා යූස් කරන්න. මම මේකෙත් 7net VPN කියලා දාලා යටින් link එක දාලා තියන්නම් Play Store එකෙන් download කරගන්න. එහෙනම් අපි යන් ඊළඟ ඇප් එකට. ඊළඟ ඇප් එක තමයි iHome VPN. මම ඒක කනෙක්ට් කරලා පෙන්නන්නේ නැහැ. මොකද අරක මගේ එතකොට ඩිස්කනෙක්ට් වෙනවා. මේකත් ඒ වගේම තමයි. මෙතන තියෙනවා ෆයිල් ටික. ඒක පටන් ගන්නෙත් dialog 01 අපිට කැමති විදිහට මම ඉස්සෙල්ලා කියලා ඉස්සෙල්ලා ඇප් එකේ විස්තරය කියලා දුන්න විදිහටම මේකත් ඒ විදිහටම කරගන්න. ඔයා දාලා තියෙන පැකේජ් එකට අනුව මේකේ තියෙන මේකක් තෝරලා දාගන්න. ඒ කියන්නේ ඔයා දාන පැකේජ් එක මේකේ නැති වුණත් ඔයා දාන්නේ සාමාන්‍යව ඔයා හිතන්නකෝ TikTok පැකේජ් එකක් කියම දානවා කියලා ඔයාට dialog TikTok පැකේජ් එකක් දාලා ඔයා මේව කරනවා නම් මේක පාවිච්චි කරනවා නම් ඔයා මේකේ dialog social media කියලා එකක් හොයලා දාගන්න. එතකොට අනිවාර්යෙන් වැඩ කරනවා කිසිම අවුලක් නැතුව. ඔයා හච් එකේ YouTube විතර පැකේජ් එකක් දානවා නම් මෙතන හච් YouTube තියෙනවා. ඒක දාගන්න. එතකොට කිසිම අවුලක් නැතුව වැඩ කරනවා. එහෙම අවුලක් නැහැ. ඉතින් මම කියන්නේ පැකේජ් එකක් දාලා වැඩ කරගන්න. මොකද පැකේජ් එකක් දාලා වැඩ කරද්දී අනිවාර්යෙන්ම කනෙක්ට් වෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් වැඩි. يعني 95%ක් විතර අනිවාර්යෙන්ම කනෙක්ට් වෙනවා. කිසිම අවුලක් නැතුව පැකේජ් එකක් නැතුව වැඩ කරනවා කියන්නේ කනෙක්ට් වෙන්න තියෙන සම්භාවිතාව අඩුයි. මොකද සිග්නල් අවුල් වෙලාවට කනෙක්ට් කරගන්න වාට ගොඩක් අමාරු වෙයි ඒක. මේකෙත් තියෙන ඇඩ් ටයිම් කියලා මෙන්න මෙතන මේ ඇඩ් එකක් බලන්න තමයි. මෙතනත් ඇඩ් එකක් බලලා ඇඩ් ටයිම් තියෙන ඇඩ් කරගන්න තියෙන්නේ. මෙතන අපිට සේව තෝරන්න පුළුවන්. මේ එයාලා දෙන සේව එක තමයි මෙතන තියෙන්නේ auto select සේව කියලා. රැන්ඩම් සේව එකක් දෙනවා එයාලා. ඒ සේව එකෙන් කනෙක්ට් වුනේ නැත්නම් මෙතන තියෙන සේව එකක් ඔයාලට මෙහෙම ටච් කරපුවාම ඒක වැටෙනවා නිකම්ම. මම මේකට දාලා තියාගන්න. ඔයාලට කනෙක්ට් වුනේ නැත්නම් එතෙන්ට දාලා මේ වෙනස් කරගෙන ඔයාලට කනෙක්ට් කරගන්න පුළුවන් කිසිම අවුලක් නැතුව. එතකොට මේකෙත් තියෙන මෙන්න මේ අප්ඩේට්ස් කියලා එකක් තියෙනවා. කනෙක්ට් වෙන්නේ නැත්නම් මේක කනෙක්ට් වෙන්නේ නැතුව මෙන්න මේ මග හරියට කරගිලා ආයෙ පිටිපස්සට යනවා නම් ඔතෙන්ටිකේට් ෆේල් කියලා මෙන්න මෙතන වැටෙනවා නම් මේ අප්ඩේට්ස් කියන එක ආයෙ ගන්න. එතකොට අප්ඩේට් තියෙනවා නම් ඔයාගේ අප්ඩේට් වෙනවා. කිසිම අවුලක් නැතුව මේ දෙකම ෆෝන් එකේ තියාගන්න. මොකද එකක් කනෙක්ට් වෙන්නේ නැත්නම් අනිත් එක පාවිච්චි කරන්න පුළුවන්. මේ දෙක එච්චර MB ගාණක් වෙන්නේ නැහැ. චූටි MB ගාණක් වෙන්නේ. මේකෙත් කනෙක්ට් වෙන්නේ නැත්නම් මෙන්න මෙතන clear data කියලා තියෙනවා. එතනින් ගිහිල්ලා data ටික clear කරන්න. එතකොට ආයෙත් පැයකුයි මෙන්න මෙතන ෆයිල් එකයි විතරයි වෙනස් වෙන්නේ. ඒ දෙක ආයෙත් තිබ්බත මම කියලා දුන්න විදිහටම කලින් ඇප් එකේ කරලාපු විදිහටම මේකෙත් ඒ විදිහටම දාගෙන ආය ඔන් කරන්න කිසිම අවුලක් නැතුව මේක පාවිච්චි කරන්න පුළුවන්. මේකත් හොඳට වැඩ කරනවා. ඒ වුණාට අර ඇප් එක ගොඩක් ස්පීඩ් ස්මූත් වැඩ කරනවා මේකට වඩා. මේකත් හොඳට වැඩ කරනවා. ඔයාලගේ ෆෝන් එකේ අනුව ෆෝන් එකේ විදිය අනුව මේ දෙකම පාවිච්චි කරලා බලන්න. එච්චර මම Play Store එකේ නන්නම් දැන් එච්චර MB ගාණක් වෙන්නේ. දැන් අර VPN එක තමයි වැඩ කරන්නේ. මගේ ෆෝන් එකේ data නැහැ. මම එකකින් iHome VPN එච්චර MB ගාණක් නැහැ මේකේ.
මෙතන පෙන්වන්නේ නැහැ. කොහොම හරි මේක MB 25ක් 30ක් වගේ තමයි ඇත්තේ. ඒ වගේ තමයි තියෙන්නේ. ඒකින් අනිවාර්යෙන් ඩවුන්ලෝඩ් කරලා තියාගන්න. මේ 7net VPN එකත් මෙතන සර්ච් කරගන්න පුළුවන් 7net VPN කියලා. 7net VPN එකත් මෙතන එනවා මෙන්න. ඒකත් එච්චරම නැහැ. MB 25ක් 35ක් වගේ ප්‍රමාණයක් තමයි තියෙන්නේ. දෙකේම link මම description එකේ දාන්නම්. එතනින් ඩවුන්ලෝඩ් කරගන්න. අඩුපාඩු තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක skip නොකර බලන්න අනිවාර්යෙන්. ඔයාලට මේ ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. යාළුවන්ටත් මේක share කරන්න. අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. bell icon එක all දාලා තියාගන්න. මේ වගේ ගොඩක් ප්‍රයෝජනවත් වෙන වීඩියෝ තමයි මම ගේන්නේ. පුළුවන් නම් මට 1k යන්න උදව් කරන්න. දැන් මේක අවුරුදු දෙකමාරක් විතර වෙනවා මගේ channel එක. 1k යන්න උදව් කරන්න. මම අනිවාර්යෙන් ඔයාලට ප්‍රයෝජනවත් වෙන වීඩියෝ විතරයි ගේන්නේ. එහෙනම් ජය වේවා. අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.